බැලුවාම පින්නතුණි එදා ගින්දර ගෙයක් තිබුණේ නැහැ. දෙපළම අම්මාවේ සොහනේ තියලා ගින්දර අරන් එන්න නිවසට ගිය අතරේ අවදි වුණ අම්මාට ඒ අසල රැස් කර තිබූ දරගොඩ දුටුවාම සියල්ල පැහැදිලි වුණා. කුමක්ද දන්නවද පින්නතුණි? ආදරණීය අම්මා ඊට පස්සේ සිද්ධ කරන්න තියදුනේ. අපි බලමු ඒ කුමක්ද කියලා. එදාරං මලමිනියන් ගින එන්නේ එද මත තබමි ඇඳිවත් පොරවන්නේ ඉන්පසු අදොලක් ඇතුළට ගොස් සැඟවෙන්නේ බලහින්දී එතනදී මොනවද සිතුවෙන්නේ දරුවන් පැමිණෙයි එතැනට ඇවිදින් දරදාම නවසිරුරට ඇවිදින් දරදාම නවසිරුරට බලයින්දීට ගින්දර දුන්නා පුතුලේලිට ගින්දර දුන්නා පුතුලේලිට වැටයසින් කඳුලල්කට මෙදියා බලාගෙන උන් විට මෙදියා බලාගෙන උන් විට දරුවන් ආතැඟිලි එක් කොට ගිනි තියනවා ආදර අම්මට ගිනි තියනවා ආදර අම්මට පින්නතුනි තමන්ගේම කුසින් වදාපු එකම පුතා ජීවිතයේ අනන්ත දුක් කරදර විඳලා හදපු එකම පුතා පණ වගේ රැක ගන්නවා කියලා පොරොන්දු වෙච්ච එකම පුතා එයාගේ මාතින් තම අම්මාගේ සිරුරට ගිනි තියනවා බලන්න අම්මා කෙනෙක්